හරි. අපි අද මිශ්‍රණ පාඩමේ සාන්ද්‍රණ්‍ය ආශ්‍රිත ගැටලු ටිකක් තමයි කතා කරන්නේ. ඒතර පළවෙනි කාරණා තියෙනවා මෙන්න මෙහෙම. කොපර් සල්ෆේට් දෑම් 80ක් ඉතා නිවැරදිව කිරාගෙන එය ඝන සෙන්ටිමීටර් 200ක පරිමාව ලකුණු කර පරිමාමික ප්ලාස්ටික දිය කර. අවසන් පරිමාව ඝන සෙන්ටිමීටර් 200 දක්වා ආශ්‍රිත ජල එකතු කරයි කොපර් සල්ෆේට් සාන්ද්‍රණය ගණනය කරන්න. හරි. දැන් අපිට සාන්ද්‍රණය දන්නේ නැත. සාන්ද්‍රණය දන්නේ නැත. පරිමාව ඝන සෙන්ටිමීටර් 200 ගන්න මේ හදලා තියෙන්නේ. නම් මවුල දන්නේ නැහැ. ස්කන්ධය දන්නේ නැහැ. මෞලික ස්කන්ධය හොයාගන්න වෙනවා. මෞලික ස්කන්ධයට හොයාගන්න පුළුවන්. දැන් සාන්ද්‍රණය තමයි හොයන්න තියෙන්නේ. සාන්ද්‍රණය හොයන්න තියෙන්නේ. හරි. ස්කන්ධය නම් ගෑම 80. දැන් අපි බලමු කොපර් සල්ෆේට් මෞලික ස්කන්ධය කොච්චරද තියෙන්නේ. මෞලික ස්කන්ධ කොපර් සල්ෆේට් මෞලික ස්කන්ධයට හොයන්න පුළුවන්. අපිට නම් මෞලයට ග්‍රෑම් 160ක් කොපර් සල්ෆේට් මෞලික ස්කන්ධය. ඊළඟට අපි හොයාගන්න ඕනේ මෞල සංඛ්‍යාව හැබැයි ඝන සෙන්ටිමීටර 200ක. 200 කියන්නේ ග්‍රෑම් 80ක් දීලා තියෙන ඝන සෙන්ටිමීටර 200කනේ. දැන් ග්‍රෑම් 80ක තියෙන මෞල ගාන හොයනවා කියන්නේ මේ කොපර් සල්ෆේට් වල ඝන සෙන්ටිමීටර 200ක තියෙන මෙන්න මේ මෞල ගාන තමයි අපි හොයන්නේ. දැන් මෞල ගාන හොයන්නත් පුළුවන්. මෞලික ස්කන්ධය දන්නවනේ. දැන් ස්කන්ධයේ ග්‍රෑම් 80යි. මෞලික ස්කන්ධය අපිට ලැබුණ 160යි. දැන් බලමු සුළු කරලා. බිඳුවයි දශම 80ට කියන්නේ ඒක බලමු බලන්න. සුළු 5ක් හරියට 0.5 0.5යි මම මෞල 0.5ක දැන් මෞල 0.5 ආවේ මොකේද මෞල 0.5 ආවේ ග්‍රෑම් 80 දැන් ග්‍රෑම් 80ක් දෙන්නේ ඝන සෙන්ටිමීටර 200ක මේ සාන්ද්‍රණය වර්ග ඝන ඩෙසිමීටර එකක ආයන එකක අපිට ගන්න පුළුවන් 1 ඝන ඩෙසිමීටර සමානයි ඝන සෙන්ටිමීටර් 1000යි. එහෙනම් ඝන සෙන්ටිමීටර් 200ක තියෙන මෞල ගාන 0.5යි මොකද? එහෙනම් ඝන සෙන්ටිමීටර් 1000ක් කියවත් ඝන ඩෙසිමීටර් එකක තියෙන මෞල ගාන අපිට ගන්න පුළුවන්. ඔන්න ඔහොම. දෙකයි සම 5යි. එහෙනම් උත්තරේ මෞල 2.5යි කීයද? ඝන සෙන්ටිමීටර් කීයද? ඝන සෙන්ටිමීටර් ඔව් 1000 වත් ඝන ඩෙසිමීටර එක. ඊළඟට අපිට ගන්න පුළුවන් සාන්ද්‍රණය C = m/v මෞල 2.5යි මෞල අපිට v ගන්න පුළුවන් පරිමාව ඝන ඩෙසිමීටර 1යි. නම් 2.5යි mol dm උත්තරේ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලියන්න. අපිට මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඒක ලියන්න. ඔය විදිහට හදන්න පුළුවන්. හරි අපි යන් ඊළඟ ගන්න.
හරි. කෙලින් ගන්න අපි යන්න. මේකේ තියෙනවා යූරියා ග්‍රෑම් 12ක් ආසුත් ජලයේ දිය කර ඝන ඩෙසිමීටරයක ද්‍රාවණයක් පිළියෙල කර ඇත. මෙම ද්‍රාවණයේ සාන්ද්‍රණය සොයන්න කීවා. දැන් අරකට පොඩ්ඩක් ලේසි වෙන්නේ. C දන්නේ මවුල දන්නේ නැහැ. B දන්නවා එක ඝන ඩෙසිමීටරයක් හදලා තියෙන්නේ. ස්කන්ධය 12යි ග්‍රෑම් කියලා අපි දන්නවා. මෞලික ස්කන්ධය දන්නේ අපි සාමාන්‍ය විදිහට මෞලික ස්කන්ධය හොයාගමු යූරියාව. අපිට නම මෞලික ග්‍රෑම් 60ක් කියලා මෞලික ස්කන්ධය යූරියාව. හරි. දැන් අපි මෙතන අපි දන්නවා ඊළඟට අපිට හොයාගන්න ඕනි දැන් මෞලික ස්කන්ධය අපි දන්නවා ආර වගේම තමයි ඊළඟට මොකක්ද හොයාගන්න ඕනේ ඊළඟට දැන් මෞලික ස්කන්ධයත් අපි දන්නවා නම් මෙන්න මේ ඝන ඩෙසිමීටර එක මෞල ගාන හොයාගන්න එපේ ඒක දැන් 12ක් තියෙන මෞල ගාන හරි දැන් M 12යි දැන් මේ කෙලින්ම අපිට එනවා මේ ගාන. මොකද හදලා තියෙන්නේ ගාන ඩෙසිමීටරයක්. බිඳුවයි දශම 120 දෙකයි. බිඳුව දශම දෙකයි මම. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගාන සෙන්ටිමීටර 1000ක්. ඒවත් ගාන ඩෙසිමීටර එකක. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. C සමානයි M දිග V දාලා අපිට ගන්න පුළුවන්. බිඳුව දශම දෙකයි මවුල. එයා තිබලා තියෙන්නේ ගාන ඩෙසිමීටර එකයි. ගාන ඩෙසිමීටර එකක ග්‍රෑම් 12ක් තියෙන්නේ. දැන් බිඳුව දශම දෙකයි ගාන ඩෙසිමීටර මොන බිඳුව දශම දෙකක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් සාන්දේ හදාගන්න. හරි. තුන්වෙනි කාට අපි ගන්න. තුන්වෙනි ගන්න. කොපර් සල්ෆේට් ග්‍රෑම් 20ක් ආසුත් ජලයේ දී කර ඝන ඩෙසිමීටරයක ද්‍රාවණයක් පිළියෙල කර ඇත. මෙම ද්‍රාවණයේ සාන්ද්‍රණය වර්ණිත කර තියෙනවා. එහෙනම් ඉතින් කලින් වගේම අපි මොකද කරන්නේ තුන්වෙනි ගානේ? කොපර් සල්ෆේට් මෞලික ස්කන්ධය හොයාගන්න. වීඩියෝ එකකට කියන්නේ අපරවන්න පුරුදු නිසා මෞලික ග්‍රෑම්. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් මෙතන එක ඝන ඩෙසිමීටර නේද හදාගෙන තියෙන්නේ. අනේ එක ඝන ඩෙසිමීටර එක ඒවත් ස්කන්ධය ග්‍රෑම් 20ක මෞල ගාන හොයාගන්න. එහෙනම් අපිට මෞල ගාන. අතරට ගියත් ගියයි. වාත්තාම් බෑ. බලමු තියෙනවා. ටිකක් වගේ තමයි. දෙකයි. සූපට ගියක් වගේ පහ. හරිද? බිඳුව දශම 1.2යි පහ. අපිට උත්තරේ එනවා මවුල බිඳුව දශම 1.2යි පහයි මවුල. උත්තරේ මේ විදිහට අපිට එනවා. දැන් අපිට අන්න සාන්ද්‍රණය C ප්‍රශ්නයක් නෑ. අපිට සාන්ද්‍රණය හොයන්න පුළුවන් මේ විදිහට. ඒකට හේතුව තමයි ඝන ඩෙසිමීටරයකට කෙලින්ම ග්‍රෑම් 20ක් දීලා තියෙන්නේ. සාන්ද්‍රණය බලන ඝන ඩෙසිමීටරයක. එහෙනම් B n බිඳුව දශම 1.2යි පහයි මවුල. මෙතන 1යි ඝන ඩෙසිමීටර. උත්තරේ බිඳුව දශම 1.2යි 5යි
MOLDM උත්තරේ මොනවා නේද? හදාගන්න. හතර. ග්ලූකෝස් ග්‍රෑම් 18ක් ගෙන ඝන සෙන්ටිමීටර 250 දක්වා පරිමාණික ෆ්ලාස්ක් දමා ධාවනය ඝන සෙන්ටිමීටර 250 වන තෙක් ආසුල් ජල එකතු කරන ලදී. මෙම ධාවනය සාමාන්‍ය වන්නේ කියලා තියෙනවා. අර වගේ තමයි. හරි. දැන් අපිට මොකක්ද යන්නේ? මවුල ගණනා ගන්න බෑ. එහෙනම් ස්කන්ධය ග්‍රෑම් 18. බිංදුව දශම 1යි. ඒනේ කීයකද? ග්‍රෑම් 18ක හෙවත් කීයද දෙන්නේ? ඝන සෙන්ටිමීටර 250ක. ඝන සෙන්ටිමීටර 250ක තමයි මේ ඉන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර 250ක මවුල බිංදුව දශම 1යි මවුල නම් 1 ඝන දෙසිමීටර සමානයි ඝන සෙන්ටිමීටර 1000ක් නිසා ඝන සෙන්ටිමීටර 1000ක ඔන්න ගත්තා අපි බිංදුව දශම 4යි මවුල එහෙනම් C සමානයි n බෙදීම v බිංදුව දශම 4යි මවුල ඒක බෙදන්න ඕනි v කයි ඝන දෙසිමීටර උත්තරේ විතර දෙන්නා ඔකට දාන්න ඕන උඩ ටික පොඩ්ඩක් පේන්නේ නැහැ වගේනේ